ආයිබෝවන් ලෝක සංචාරකයා YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝවෙන් අපි කතා කරන්න යන්නේ රුමේනියාවට ගිය ශ්‍රී ලාංකිකයන් වැඩිපුරම කරන්නේ මොන වගේ රැකියාවද? ඒ රැකියාවල ස්වභාවය මොකක්ද? කාටද ඒවා සුදුසු වෙන්නේ? වැඩ කරන පරිසරය කොහොමද සහ රුමේනියාවට යන්න කලින් දැනගෙන ඉන්න ඕනි වැදගත් කරුණු මොනවද කියන එක සම්බන්ධවයි. විශේෂයෙන්ම රුමේනියාවට රැකියාවක් සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටින අයට මේ තොරතුරු ඉතාමත් ප්‍රයෝජනවත් වේවි. එම නිසා මේ වීඩියෝවේ අවසානයේ වනසෙක්ම නරඹන්න. රුමේනියාවට ශ්‍රී ලාංකිකයන් වැඩිපුර බඳවා ගන්නේ ඇයි? මුලින්ම අපි මේ ප්‍රශ්නයට පිළිතුර සොයමු. රුමේනියාවේ බොහෝ දේශීය සේවකයන් වැඩි වැටුප් සහිත රැකියාවන් සඳහා ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය, නෙදර්ලන්තය වැනි බටහිර යුරෝපීය ධනවත් රටවලට සංක්‍රමණය වී තිබෙනවා. ඒ නිසා රුමේනියාව තුළ සේවක හිඟයක් ඇති වී තිබෙනවා. ඒ හිඟය පිරවීම සඳහා රුමේනියානු සමාගම් ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව, බංග්ලාදේශය සහ පිලිපීනය වැනි රටවලින් විදේශීය සේවකයන් බඳවා ගන්නවා. එම නිසා ශ්‍රී ලාංකිකයන්ටත් රුමේනියාවේ විවිධ රැකියා අවස්ථා ලැබෙනවා. ඉදිකිරීම් අංශය. ශ්‍රී ලාංකිකයන් වැඩිපුරම සේවය කරන අංශයක් තමයි ඉදිකිරීම් ක්ෂේත්‍රය. මෙහි රැකියාවන් අතර සාමාන්‍ය කම්කරුවන්, පෙදරේරුවන්, යකඩ බඳින්නන්, වඩු කාර්මිකයන්, පින්තාරුකරුවන්, විදුලි කාර්මිකයන්, ජලනල කාර්මිකයන් වැනි රැකියා ඇතුළත් වෙනවා. දෛනිකව ගොඩනැගිලි, මහල් නිවාස, ඒ වගේම කර්මාන්තශාලා ඉදිකිරීමේ කටයුතු වලට මොවුන් සම්බන්ධ වෙනවා. ඇත්තටම මේ රැකියාවන් ශාරීරිකව ටිකක් අමාරු වුණත් පළපුරුද්ද තියෙන අයට හොඳ අවස්ථාවන් පවතිනවා. ඊළඟට කර්මාන්තශාලා රැකියා. දෙවැනි වශයෙන් ශ්‍රී ලාංකිකයන් වැඩිපුරම යන්නේ කර්මාන්තශාලා රැකියාවන් සඳහා. උදාහරණයක් ලෙස ගත්තොත් මෝටර රථ අමතර කොටස්, ආහාර නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික උපකරණ, ඇසුරුම් කිරීම, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය මෙන්න මේ කර්මාන්තශාලාවල සේවය කරනවා. මෙහිදී මොවුන් ඉටු කරන ප්‍රධාන රාජකාරි ගත්තොත් භාණ්ඩ ඇසුරුම් කිරීම, නිෂ්පාදන පරීක්ෂා කිරීම, යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම, කොටස් එකලස් කිරීම. මෙම රැකියා බොහෝ විට පිරිමි සහ කාන්තාවන් දෙපාර්ශ්වයටම සුදුසු වෙනවා. ඊළඟට හෝටල් සහ ආපනශාලා. රුමේනියාවේ රැකියා අවස්ථාවන් පවතින තවත් ජනප්‍රිය අංශයක් තමයි හෝටල් සහ ආපනශාලා සේවය. මෙහි හවුස්කීපින්, කිචන් හෙල්පර්, ඩිෂ්වොෂර්, වෙයිටර්, කුක් වැනි රැකියා අවස්ථා පවතිනවා. ඔබගේ කාර්යයන් වන්නේ කාමර පිරිසිදු කිරීම, මුළුතැන්ගේ සහාය, පිඟන් සේදීම, ආහාර පිළියෙල කිරීම සහ පාරිභෝගික සේවය වැනි කටයුතු. සමහර ආයතන ආහාර සහ නවාතැන් පහසුකම්ද ලබා දෙනවා. එම නිසා මේ ක්ෂේත්‍රයත් රුමේනියාවේ රැකියා අවස්ථා පවතින ඉතාමත් වැදගත් ක්ෂේත්‍රයක්. ඊළඟට පස්වැනියට වෙයාහවුස් සහ ලොජිස්ටික්. වෙයාහවුස් සහ ලොජිස්ටික් අංශයත් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් සේවය කරන තැන. මෙහිදී භාණ්ඩ වර්ග කිරීම, පැකේජ් ඇසුරුම් කිරීම, බාකෝඩ් ස්කෑන් කිරීම, ඇනවුම් සකස් කිරීම වැනි රාජකාරි තිබෙනවා. මේ සාමාන්‍යයෙන් පිරිසිදු සහ සංවිධානාත්මක සේවා පරිසරයක්. ඊළඟට කෘෂිකාර්මික අංශය. සමහර ශ්‍රී ලාංකිකයන් කෘෂිකාර්මික අංශයේද රුමේනියාවේ සේවය කරනවා. උදාහරණයක් ලෙස ගත්තොත් පළතුරු නෙලීම, එළවලු වගාව, ග්‍රීන් හවුස් වැඩ, පැල නඩත්තු කිරීම. මෙම රැකියා කාලගුණය අනුව වෙනස් විය හැකි අතර ශාරීරික වෙහෙසක් අවශ්‍ය වෙනවා. ඇත්තටම වින්ටර් එකට, ඒ කියන්නේ ශීත කාලෙට මේ රුමේනියාවේ එලිමහනේ වැඩ කිරීම ටිකක් අපහසු කාර්යයක්. ඇත්තට මේ පුද්ගලයාගෙන් පුද්ගලයාටත් වෙනස් වෙන්න පුළුවන්. එම නිසා කෘෂිකාර්මික අංශය ආශ්‍රිත කටයුතු වලදී ඔබට මහත් වෙහෙසක් දරන්න සිදු වෙනවා. ඊළඟට අපි රුමේනියාවේ රැකියාවක් සඳහා පිටත් වීමට උනන්දුවෙන් සිටින අයට වැදගත් උපදෙස් කිහිපයක් ලබා දෙනවා. ඒ තමයි රුමේනියාවට යන්න කලින් ඔබ මතක තබා ගත යුතු වැදගත් කරුණු කිහිපයක් තිබෙනවා. එයින් පළමුවෙන් තමයි බලපත්‍රලාභී රැකියා ඒජන්සියක් හරහා පමණක් ඔබ අයදුම් කරන්න. ඔබට මෙය මගේ පසුගිය වීඩියෝ තුලිනුත් අඳුනා ගන්න පුළුවන්. කොහොමද නිවැරදිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නිල ඒජන්සියක් තෝරාගන්නේ, ඒ වගේම කොහොමද අපි රුමේනියාව යන්න හොඳ ඒජන්සියක් තෝරාගන්නේ කියලා ඔබට මගේ පසුගිය වීඩියෝ තුලින් නරඹන්න පුළුවන්. ඒ පිළිබඳව අදාළ වීඩියෝ ලින්ක් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඊළඟ කරුණ තමයි රැකියා ගිවිසුම හොඳින් කියවා බලා අත්සන් කරන්න. ඇත්තටම බොහෝ දෙනෙක් රැකියා ගිවිසුම හොඳින් කියවා බලා අත්සන් කරන්නේ නැහැ.
ඔබට ඉංග්‍රීසි බැරි නම් ඔබ Google Translate වැනි ඇප් එකක් භාවිතා කරමින් ඔබට පුළුවන් මේවා සිංහලෙන් පරිවර්තනය කරලා හොඳින් කියවා බලා අත්සන් කරන්න. ඊළඟට වැටුප, වැඩ කරන පෑ සංඛ්‍යාව, අතිකාල දීමනා, නවාතැන් සහ රක්ෂණ පහසුකම් පිළිබඳවත් පැහැදිලිව දැනගන්න. ඒ වගේම කිසිම අවස්ථාවක නීති විරෝධී ලෙස විශාල මුදලක් ඉල්ලා සිටින පුද්ගලයන්ට මුදල් ලබා දෙන්න එපා. අවසාන වශයෙන් අද වීඩියෝවෙන් අපි කතා කළේ රුමේනියාවේ ශ්‍රී ලාංකිකයන් වැඩිපුරම සේවය කරන රැකියා අංශ මොනවාද යන්න සම්බන්ධවයි. ඔබ රුමේනියාවට හෝ වෙනත් යුරෝපීය රටකට රැකියාවක් සඳහා යන්න බලාපොරොත්තු වෙනවා නම් නීත්‍යානුකූල මාර්ගයෙන් පමණක් කටයුතු කිරීම ඉතාම වැදගත්. මෙවැනි රැකියා, වීසා සහ විදේශ රැකියා අවස්ථා පිළිබඳ විශ්වාසදායක තොරතුරු දිගටම ලබා ගැනීමට ලෝක සංචාරකයා YouTube නාලිකාව subscribe කරන්න. වීඩියෝවට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබගේ අදහස් කමෙන්ට් කරන්න. මෙම වීඩියෝ විදේශ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින ඔබගේ මිතුරන්ටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ස්තුතියි. නැවත හමු වෙමු.